ජලපෙරණය මේකෙන් අපිට වගාවට අපේ ගෙදරින් අපිරිසිදු වෙලා ඉවත් වෙන ජලය පිරිසිදු කරලා වගාවට යොදන්න පුළුවන්. ඉතින් අද අපි යන්නේ මේ වගේ ජලපෙරණයක් හදන්න. මේකට අපිට ඕන වෙනවා වතුර බෝතලයක්. ඒක දෙකට කපලා තියෙන්නේ. ඒක මූඩිය අයින් කරනවා. කපුරෙදි කෑල්ලක් ඒක බැඳ ගන්න ඕන ලණු කෑල්ලක්. සියුම් වැලි අඟුරු රළු වැලි මැටල් ගල් ඕන වෙනවා. ආය අපිට ඕන වෙනවා මේක පෙරෙනවද කියලා බලන්න අපිරිසුදු ජලය. ඉතින් මේක මුලින්ම කරන්නේ මේ බෝතලේ කටට මේ කපුරෙදි කෑල්ල බැඳ. මේ විදිහට අපි කපුරෙදි කෑල්ල මේ බෝතලේ බැඳ ගන්නවා. ඊට පස්සේ මේකට ඉස්සෙල්ලාම අපි දාන්නේ මේ සියුම් වැලි. මේ විදිහට සියුම් වැලි දාගෙන පස්සේ අපි මේකට අඟුරු තට්ටුවක් දානවා. ඊට පස්සේ මේ වගේ අපි ගත්ත රළු වැලි ටික මේකට දානවා. මැටල් කැට ටික දානවා මේක උඩින්ම. දැන් අපි මේ බෝතලේ කපලා අඩිය කපවුවා. ඒ බෝතල් කෑල්ල අරගෙන මේ දෙක මේ විදිහට කීර කරනවා. මේක වැඩි නේද ගල් අඩු කරන්. දැන් මේකට අපි මේ අපිරිසිදු ජලය ටික ටික දානවා පෙරනවාද කියලා බලන්න. ඉතින් මේක ටිකක් වෙලා තියෙනවා මේකෙන් වතුර පෙරෙනවද කියලා බලන්න. අපි කලින් හදපු එකේ නම් වතුර පෙරෙනවා. පිරිසිදු වෙලා වතුර පෙරෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට ජල පෙරණයක් හදලා අපේ ගෙදරින් ඉවත් වෙන ජලය වගාවට පිරිසිදු කරලා යොදා ගන්න.